රුෂාන් කැට් දන්නවා කියලා මං අනිත් අයට කොහොමද කියන්නේ? කැට් ඩිසයින් ගැන ඔයා දන්නවා කියලා අනිත් අයට කියන්න ක්‍රම පහක්. පළවෙනි ක්‍රමේ තමා ඔයාට පුළුවන් ඔන්ලයින් හරි ඕෆ්ලයින් හරි පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඉතින් ඕෆ්ලයින් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්නවා නම් ඔයාට පුළුවන් ඔයා කරපු ඩිසයින්ස් වල ඉමේජස් ඊට පස්සේ ඒක යන තියෙන ඩීටේල්ස් දාලා පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඒකේ PDF ෆෝමැට් එකක් ඔයාට පුළුවන්. ඔයාගේ ක්ලයන්ට්ස්ලාට එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් හරි ජොබ් ඉන්ටර්විව් එකකට හරි යනකොට ඔයාට යාලට ප්‍රසන්ට් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඒකෙම ඔයාට පුළුවන් Wix හරි Blogger හරි ඒ වගේ සයිට් එකක් යූස් කරලා ඔයාගේම වෙබ්සයිට් එකක් හදාගන්න. ෆ්‍රී ටූල් එක ඔයාට පුළුවන් ඒකෙත් ඔයාගේ ඩිසයින්ස් ඔයා කරපු දේවල් ඔයා CAD වලින් මොනවද කරන්නේ කියන දේ ගැන හොඳ අයිඩියා එකක් ඔයාගේ ක්ලයන්ට්ස්ලාට හරි නැත්නම් ජොබ් ඉන්ටර්විව් එකේදී ඔයාට ඉන්ටර්විව් කරන කෙනාට හරි අයිඩියා එකක් දෙන්න පුළුවන් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක යූස් කරලා. දෙවෙනි විදිය තමයි සර්ටිෆිකේෂන්ස්. ඉතින් ගොඩාක් CAD platforms මේ වෙනකොට SolidWorks වෙන්න පුළුවන්, NX වෙන්න පුළුවන්, PTC Creo වෙන්න පුළුවන් ඕනම platform එකකදී ඔයාට සර්ටිෆිකේෂන් දෙනවා. ඉතින් මෙතනදි ගොඩක් වෙලාවට තියෙන්නේ එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඔයා දන්න CAD knowledge එක use කරලා ඒ එක්සෑම් එක ලියලා ඔයාට පාස් වෙලා සර්ටිෆිකේෂන් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු SolidWorks ලගේ තියෙනවා SolidWorks Certification Center කියලා. ඔයාට ගිහිල්ලා Google කරලා බලන්න පුළුවන්. මේකේ තියෙනවා CSWA කියන්නේ associate level එකේ ඉඳන් professional expert කියන levels ටික තියෙනවා. ඉතින් මේ තැන් වලට ගිහිල්ලා ඔයාගේ CAD තියෙන skill එක පෙන්නලා ඔයාට පුළුවන් සර්ටිෆිකේෂන් එකක් ගන්න. ඉතින් මේක ඔයාගේ ජීවිත කාලෙටම තියෙන වැලිඩ් තියෙන සර්ටිෆිකේෂන් එකක්. තුන්වෙනි විදිය තමයි ඔයාට පුළුවන් ඔයාගේ ඩිසයින් වෝක් ත්‍රූස් අරන් යන්න. ඒ කියන්නේ ඔයා මොකක් හරි ඩිසයින් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඒක ඔයාගේ ලැප් එකේ හරි කරන කම්පියුටර් එකේ හරි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් අරගෙන ඒ සම්පූර්ණයෙන් පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් ඔයාගේ ඩිසයින් එක කරන දේ සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක LinkedIn වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, නැත්නම් Instagram වෙන්න පුළුවන්. ඉතින් ඔයාට එතනිනුත් පුළුවන් ඔයාගේ ක්ලයන්ට්ස්ලට නැත්නම් ඔයාගේ මොකක් හරි ජොබ් ඉන්ටර්විව් එකකට යනවා නම් ඒ දෙයට යද්දී ඔයාට CAD පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. අර වීඩියෝ එක යවන්න තියෙන්නේ අදාළ ඉන්ටර්විව් කරන පර්සන්ට හරි නැත්නම් ඔයාගේ ක්ලයන්ට්ට හරි. ඉතින් ඒක තව එක විදියක්. හතරවෙනි විදිය තමයි GitHub හරි නැත්නම් GrabCAD වගේ platforms තියෙනවා. ඔයාගේ CAD models upload කරලා ඒකෙන් ඔයාට portfolio එකක් build කරන්න පුළුවන්. ඉතින් ඔයා ඒ වගේ platform එකක් use කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ අනිත් අයට ඒ platform එක use කරලා ඔයාට පුළුවන් ඔයාගේ CAD ගැන තියෙන knowledge එක අනිත් අයට පෙන්නන්න. පස්වෙනි විදිය තමයි ඉතින් ඔයාට පුළුවන් ඉන්ටර්විව් එකේදී නැත්නම් ක්ලයන්ට් එක කතා කරන මීටින් එකේදී ඔයාගේ live demo එකක් පෙන්වන්න මොකක් හරි ඩිසයින් එකක් අරගෙන හරි මම ඒක කරලා පෙන්වන්නම් කියන තැනට ඔයාට live demo කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඔය විදියට අපි කොහෙන් හරි ඉගෙන ගන්න CAD ගැන YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, LinkedIn වෙන්න පුළුවන්, PDF එකක් බලලා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ CAD skill එක අනිත් අයට පෙන්වන්න තියෙන ක්‍රම පහක් තමයි ඔය. ජය වේවා.